Hello my friends, welcome back to my YouTube channel. ඉතින් හැමදාමත් වගේ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා PNK's Lifestyle YouTube channel එකට. ඔයාලා thumbnail එකේ දැක්කා වගේ අද අපි කතා කරන්නේ කොහොමද හරියටම ප්‍රශ්න පත්‍ර කරන්න කියලා. අපි දන්නවා අපි O level A level ලොකු exam ලියන්න කලින් අනිවාර්යෙන් ගෙදරදී ප්‍රශ්න පත්‍ර කරලා තමයි යන්නේ, papers කරලා තමයි යන්නේ. පොඩක් papers එකේ අවබෝධය දැනගන්න, paper වලට ප්‍රශ්න එන්නේ කොහොමද කියලා දැනගන්න වගේ paper එක ගැන දැනගන්න අපි papers ඊට කලින් කරලා තමයි යන්නේ. ඉතින් මේ papers කරනකලා ගොඩක් අය කරන්නේ paper එක අරගෙන නිකම්ම කරලා දාලා උත්තර ටික බලලා හරි වෙලට දාගෙන ලකුණු කීයද කියලා බලන එක. ඇත්තටම paper එකක් කරන්නේ එහෙම නෙමෙයි. paper එකක් කරන්න වෙනම system එකක් තියෙනවා. අපි සිස්ටම් එක දැනගෙන පේපර් එකක් කරොත් අපිට ඉස්සරහට ලියන්න තියෙන ඕනම එක්සෑම් එකකින් හොඳට ලකුණු ගන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඉතින් අපි බලමු කොහොමද හරියටම පේපර් එකක් ගෙදෙද්දි කරන්නේ කියලා. ඉතින් පළවෙනි ටිප් එක විදිහට මම තෝරගත්තේ සැබෑ පරිසරය හදා ගන්න කියන එක. මොකක්ද මේ සැබෑ පරිසරය හදනවා කියලා කියන්නේ? ගොඩක් අය කරන්නේ පේපර් එක ගත්තා, පේපර් එක කරා, පේපර් එකේ හරි වැරදි බැලුවා, ලකුණු දාගත්තා, පේපර් එක කරන එක නැවැත්තුවා. පැය භාගයයි විනාඩි 40යි පේපර් එක කරලා ඉවරයි. පැය 2-3ක් අපිට පේපර් එකකට වෙලාව දෙන්නේ. මේ පේපර් එකේ තියෙන වෙලාවට අපි පේපර් එක කරලා ඉවර කරන්න ඕනේ හින්දා. හැබැයි ගොඩක් අය ගෙදෙද්දි පේපර් කරනවා කියලා කියන්නේ පැය භාගෙ විනාඩි 15න් පේපර් එක ටක් ටක් ගාලා කරලා හරි වැරදි බලාගෙන යන එක. ඒ වගේම අපි O level A level වගේ එක්සෑම් එකක් ලියනවා නම් අපිට ෆෝන් එක අරගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් සැබෑ පරිසරය හදා ගන්නවා කියලා කියනවා ෆෝන් එක වෙනම කාමරයකින් තියන්න, එක්ක ෆෝන් එක සයිලන්ට් දාන්න, ෆෝන් එක අයින් කරන්න, සම්පූර්ණ ෆෝන් එක අයින් කරලා හිතට නිදහස් තැනකට ගිහිල්ලා හරි වෙලාව තියලා ටයිම් එකට පේපර් එක කරන එක තමයි සැබෑ පරිසරය හදා ගන්නවා කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට. ඔයාලගේ හදාලා එක්සෑම් එකේ ටයිම් හදා ගන්න, ඔයාලගේ එක්සෑම් පේපර් එක ලියන්න ටයිම් මදි නම් ඒ ටයිම් හැදෙන්නත් මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ෆෝන් එක අයින් කරන්න. අපි යමු එහෙනම් අපේ දෙවෙනි ටිප් එකට. ටිප් නම්බර් 2 විදිහට මම තෝරගත්තේ කාලය කළමනාකරණය කරන එක. අපේ අය ගොඩක් කරන වැරද්දක් තමයි එක ප්‍රශ්නයක් අපිට උත්තර ලියා ගන්න බැරිනොත් ඒ ප්‍රශ්නේ හිර වෙලා ඉන්න එක. ඉතින් මේ වැරද්ද කවදාකවත් කරන්න හොඳ නැහැ. MCQ එකක හරි long question එකක හරි මොකක්ම හරි වේවා. එක ප්‍රශ්නයක ඔයා හිර වුණොත් එතනින් එහාට යන්නේ නැතුව ඔයා ඒ ප්‍රශ්නේම අල්ලගෙන ඉන්න එපා. එහෙම වුණාම වෙන්නේ ඔයාගේ වෙලාව නිකන් නාස්ති වෙන එක විතරයි. ඉතින් MCQ එකක හරි ඔයා ලොකු ප්‍රශ්නයකට උත්තර ලියනවා නම් ඒක හරි. ඔයාලා උත්තර ලියා ගන්න බැරි වුණොත් ඔයා ඒ ප්‍රශ්නේ පොඩි වෙලාවක නවත්තලා ඔයා ඉස්සරහට යන්න. ඉස්සරහට පේපර් එක කරලා ඉවර කරලා අවසානයේ බලන්න ඔයාලට කරගන්න බැරි වුණ ප්‍රශ්න වලට උත්තර ලියන්න. එකම ප්‍රශ්නේ හිර වෙලා නැවතිලා ඉන්න එපා. එකකින් වෙන්නේ ඔයාගේ කාලය ඔයාට මදි වෙන එක. එහෙනම් ඒක තමයි අපේ දෙවෙනි ටිප් එක. අපි යමු අපේ තුන්වෙනි ටිප් එකට. ඉතින් අද කතා කරන පොයින්ට්ස් ටිකෙන් මම වැදගත්ම පොයින්ට් එක විදිහට තෝරන්නේ මෙන්න මේ තුන්වෙනි පොයින්ට් එක. මේක තමයි විවරණය. මොකක්ද විවරණය කරනවා කියලා කියන්නේ? පේපර් එක ලියලා ඉවරලා පේපරේ හරි වැරදි බලලා ලකුණු දාගන්න එක නෙමෙයි විවරණය කියන්නේ. එහෙමනම් ඔයාලා මෙච්චර කාලයක් හිතාගෙන ඒක සම්පූර්ණ වැරදි. අදින් පස්සේ වැරද්ද කරන්න එපා. මොකද පේපර් එකක් විවරණය කරනවා කියලා කියන්නේ හරි වැරදි බලලා ලකුණු දාන එකම විතරක් නෙමෙයි. එතනින් එහාට ගිය ලොකු දෙයක් මේ විවරණය කියන කොටස ඇතුලේ තියෙනවා. මේකදී ඔයාලා කරන්නේ මෙහෙමයි. ඔයාලා පේපර් එකේ මුලින්ම හරි වැරදි බලන්න. සාමාන්‍ය විදියට. හරි වැරදි බලලා ඔයාලා වැරදින ටොපික් ඔයාලා වෙනම වරදින ප්‍රශ්න වෙනම කොලයක ලියා ගන්න. ඊට පස්සේ ඔයාලා ඒ අදාළ ප්‍රශ්නෙට ගිහිල්ලා ඔයාලා ඒ අදාළ ටොපික් වල තියරි එක කියවලා බලන්න. ඔයාට වැරදුනේ කොතනද, වැරදෙන්න හේතුව මොකක්ද කියලා ඔයාලා තියරි එක කියවලා තියරි එක අවබෝධ කරගන්න. මේක වැරදෙන හැම ප්‍රශ්නෙටම ඔයා කරන්න ඕනේ. ප්‍රශ්න 20ක් වැරදුනත් මේ 20ටම ඔයාලා තියරි බල ඔයාලට වැරදුන තැන් මොකක්ද, වැරදෙන්න හේතුව මොනවාද කියලා ඔයාලා අවබෝධ කරගන්න ඕනි. ඉතින් ප්‍රශ්න පත්‍රයක් විවරණය කරනවා කියන්නේ මෙන්න මේකට නැතුව හරි වැරදි බලලා නිකන් ඉන්න එකට නෙමෙයි. පේපර් එකක් විවරණය කරනවා කියන්නේ ඔයාලගේ වැරදුන තැන්වල තියරි ආපහු කියවලා ඒ වැරදෙන්න හේතු හොයාගෙන ඒක අවබෝධ කරගන්න එකට. එහෙනම් යමු අපේ වීඩියෝ එකේ අවසාන පොයින්ට් එකට. ඉතින් හතරවෙනි පොයින්ට් එක නැත්තම් අවසාන පොයින්ට් එක විදිහට මම කතා කරන්න හිතුවේ මාකින් ස්කීම් එක ගැන. ඔයාලා ගොඩක් අය මේක අමතක කරනවා. මාකින් ස්කීම් එක පේපර් එකක් කරාට පස්සේ උත්තර පත්‍රයේ බලද්දි සහ මාකින් ස්කීම් එකේ තියෙන උත්තරත් එක්ක ඔයාලා අනිවාර්යෙන් ඔයාලා ලියලා තියෙන උත්තර සංසන්දනය කරන්න. මේක ගොඩක්ම වැදගත්, ගොඩක්ම යූස්ෆුල් දෙයක්. හැබැයි ගොඩක් අය මේ දේ කරන්නේ නැහැ. මම ගොඩක් අය දැකලා තියෙනවා මේ දේ කරන්නේ නැහැ. ඉතින් ඔයාලා ඒ වැරද්ද කවදාකවත් කරන්න එපා. විශේෂයෙන්ම ඔයාලා පාස් පේපර් එකක් කරොතින් ඔයාලා පාස් පේපර් එක කරලා ඉවරලා පාස් පේපර් එකේ උත්තර ටික බලලා නිකන් ඉන්න එපා. ඔයාලා පොඩ්ඩක් බලන්න මාකින් ස්කීම් එකේ කොහොමද උත්තර දීලා තියෙන්නේ කියලා. ඒ උත්තරත් එක්ක ඔයාගේ උත්තර සංසන්දනය
සංසන්දනය කරලා බලන්න. සංසන්දනය කරලා බලන්න ඔයා උත්තර ලියද්දි කොහොමද ඔයාලා වචන භාවිතා කරලා තියෙන්නේ, මොනවාද මාකින් ස්කීම් එකේ තියෙනවත් එක්ක ඔයාගේ අඩුපාඩු තියෙන්නේ මොනවාද? එහෙම නැත්නම් මාකින් ස්කීම් එකේ කොහොමද උත්තරේ ඔයාට දීලා තියෙන්නේ, උත්තරේ පැහැදිලි කරලා තියෙන්නේ, ඔයා කොහොමද උත්තරේ පැහැදිලි කරලා තියෙන්නේ? මේ වගේ ඔයා මාකින් ස්කීම් එකත් එක්ක ඔයාගේ උත්තරේ රිවයිස් කරලා බලන්න. මේක ගොඩක්ම වැදගත් පොයින්ට් එකක්. ඔයාලට තියරි නෝට්, පේපර්, රිවිෂන් මේ හැම දෙයක්ම හොඳටම මතක හිටිනවා මේ වගේ දේවල් වලින්. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන වීඩියෝ එක හැමදාම වගේ අදත් හොඳ වෙයි ඔයාලගේ ස්ටඩීස් වලට කියලා. මම පොඩි රිවිව් එකක් දාගෙන යන්නම්. අද මම කතා කරපු පොයින්ට් 4 ඒ තමයි පළවෙනි පොයින්ට් එක සැබෑ පරිසරය හදාගන්න, දෙවෙනි පොයින්ට් එක කාලය කළමනාකරණය කරන්න, තුන්වෙනි පොයින්ට් එක විවරණය කරන්න, අවසාන පොයින්ට් එක මාකින් ස්කීම් එකත් යූස් කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලපු හැම කෙනෙක්ටම ගොඩක් thank you. ඒ වගේම මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. bye bye.